අදත් මං ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. බලමු වීඩියෝ එකේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් නැගිට ගමන් මූණ සෝදලා ඇඳුමකුත් ඇඳගෙන මගේ මෝර්නින් ස්කින් කෙයාර් රූටින් එක කරගමු. මෝර්නින් ස්කින් කෙයාර් රූටින් එකෙන් පස්සේ මම මගේ බ්‍රෙක්ෆාස්ට් එක අරගන්න තමයි යන්නේ. ගොඩ කාලයක් ස්ටඩි ව්ලොග්ස් ගේන්න නැතුව හිටපු මම දැන් ආයෙත් ස්ටඩි වැඩ ටික පටන් අරගෙන තමයි තියෙන්නේ. ඉතින් දැන් ටිකට මාලට මගේ ස්ටඩි වීඩියෝස් බලා ගන්න පුළුවන්. ස්ටඩි ටිප්ස් කියලා දැනගන්න ඕනි නම් ඔයාලා මේ වීඩියෝ එකට පළයන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අපි පාඩම් කරද්දී අපේ පාඩම් මේසෙ ලස්සනට තියාගන්න ඕනි. මොකද අපි වැඩිපුර වෙලාවක් පාඩම් කරන්න අපි පාඩම් කරන තැන අපිට පේන දේවල් අපි ලස්සනට තියාගන්න. ඉතින් ඒ වගේම තමයි අපි පාඩම් කරනකොට අපිට ඩිස්ටර්බ් වෙන විදිහට අපි වැඩ කරන්න හොඳ නැහැ. මොකද තමන්ට ඕනි බඩු තමන් ළඟ ගන්න පුළුවන් තැනකින් අනිවාර්යෙන් තියාගන්න ඕනි. එතකොට අපේ ස්ටඩි වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න ලේසි වෙනවා. ඉතින් මම මේ කරන්නේ ක්ලාස් එක රෙකෝඩින් එකක් බලන එක. රෙකෝඩින් එක බලලා ඒ රෙකෝඩින් එකේ තියෙන සර් කියන විදිහට ලස්සනට නෝට් එක හදා ගන්නවා. ඒ වගේම තමයි අපි පාඩම් කරනකොට අපේ නෝට්ස් අපි ලස්සනට තියාගන්න ඕනේ. ඉතින් අපිට ඒවට යූස් කරන්න පුළුවන් ස්ටිකි නෝට්ස්, එතකොට ලස්සන හයිලයිට් පෙන්ස්, පාට පෙන්ස්, ඒ වගේ දේවල් අපේ නෝට්ස් ලස්සන කරගන්න අපිට යූස් කරන්න පුළුවන්. රෙකෝඩින් එක බලලා ඉවරලා මම දැන් ලන්ච් එක ගන්න තමයි හදන්නේ. ඉතින් අද ලන්ච් එකට තියෙන්නේ මේ දේවල්. කියලා බැලුවේ නෑ අයිස්ක්‍රීම් එකකුත් මං කෑවා. වැස්ස වැහැලා ටිකක් පෑවුවට පස්සේ මං එළියට ගිහිල්ලා පොඩ්ඩක් වත්ත වටේ රවුමක් දැම්මා. ඉතින් ඔය තමයි වැස්සට පස්සේ අපේ මිදුල තියෙන විදිහ. අපි හැමෝටම පැය ගාණක් එක දිගට පාඩම් කරන්න බෑ. පැය ගාණක් එක දිගට පාඩම් කරත් අපිට අනිවාර්යෙන් අපේ ඇස්වලට අපේ මනසට අනිවාර්යෙන් විවේකයක් අවශ්‍යයි. ඉතින් ඒ විවේකයක් අවශ්‍ය හැම වෙලාවම ඔයාලට පුළුවන් සින්දුවක් අහන්න, නැත්නම් මේ වගේ ඔයාලගේ මිතුරට ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදින්න, ගස්කොළ දිහා බලන්න, ඒ වගේ දේවල් ඔයාලට කරන්න පුළුවන්. එළිය ටිකක් ඇවිදලා ඇවිල්ලා මට හිතුණා වොෂ් එකක් දාගන්න. ගෑනු ළමයෙක්ට පිරිසිදුකම අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් ඔයාලට පුළුවන් දවස ප්‍රොඩක්ටිව් විදිහට ගත කරන්න නම් උදේ මූණ හොදලා වැඩ කරලා යුණාට පස්සේ අවශ්‍යලා හොඳ වොෂ් එකක් දාගන්න. හොඳ වොෂ් එකක් දාගෙන ස්කින් කෙයාර් කරාම ඔයාලට මාරම එනර්ජි එකක් තමයි එන්නේ. ඒ වගේම මාර රිෆ්‍රෙෂින්. දැන් ටිකක් හවස්සලා ඉතින් වොෂ් එකක් දාගත්ත පස්සේ ඇඟ උණුසුම් වෙන්නත් එක්ක මම වෙනදට හදාගන්න මගේ ආසුම් සුප් එක හදාගන්න තමයි හදන්නේ. ඉතින් සුප් එකකට දාන්න පුළුවන් සුදුසු එළවලු අපේ ගෙදර එදා තිබ්බේ ඔච්චරයි. ඉතින් මම මේකට ගෝවා, බෝංචි, අල, සුදු ලුණු දාගත්තා. ඉතින් ඒ වගේම චිකන් කෑල්ලකුත් පොඩියට කපාගෙන දාගත්තා. ඉතින් අපි ඉක්මනට මේ ටික කපා ගමු.
භාජනයක් ලිපේ තියලා ඉස්සෙල්ලාම ඒකට ඇති තරම් වතුර දාගන්න. ගෑස් එක ඔන් කරලා ඊට පස්සේ ඒකට චිකන්, සුදුලුණු, අල, බෝංචි, ලුණු සහ ගම්මිරිස් දාගන්න. ඊට පස්සේ බිත්තරයක් ගහගෙන අර ටික තැම්බීගෙන එනකොට බිත්තරේ ටිකෙන් ටික මේ විදිහට තැන් තැන් වලට එකතු කරගන්න. ඊට පස්සේ ආලට පුළුවන් මේ සුප් එකට කැමති නූඩල්ස් වර්ගයක් එකතු කරගන්න. ගෝවා ටිකත් සුප් එකට එකතු කරගෙන කහකුඩු චුට්ටකුත් එකතු කරගන්න. ඉතින් මේ තියන්නේ මං හදාගත්ත මගේ සුප් එක. සුප් එකක් දීලා මට ඔන්ලයින් ක්ලාස් එකක් තිබ්බා. ඔන්ලයින් ක්ලාස් එක ඉවර වෙනකොට ටිකක් මෑවුන හින්දා ඩිනර් එකත් අරගෙන මං ඉක්මනින්ම නිදාගත්තා. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.